පොඩි යුද්ධ පටන් ගත්තේ ඊයේ රෑ නොවේ අද උදේත් නෙවෙයි. මන්ත්‍රීතුමා ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨයෙක් රාජ්‍ය අමාත්‍යවරයෙක්. එතකොට ඒ පාවිච්චි කර වචන කතානායකවරයාට එරෙහිව ඒක මේ පාර්ලිමේන්තුව කිසිසේත් ගැලපෙන්නේ නැහැ. ප්‍රධාන සංවිධායකවරයා නැගිට සිටින්නේ මේ වල්පල් දොඩවන්න නෙමෙයි. රටට බලපාන ජනතාවට බලපාන අපේ රටේ පුරවැසියන්ට බලපාන ප්‍රශ්නයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න. මම ඉතාම මං ඉතාම වැදගත් කාරණයක් මතු කරන්නේ. මේ කාරණේටම සම්බන්ධව. පොඩ්ඩක් ඉන්න. නෑ ගරු කතානායක නෑ. ඔබතුමා මාර වැඩක් මේ. දැන් විපක්ෂ ඔබතුමා කතානායකතුමනි අපි ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් විතරයි මෙතන නගන්නේ. අපි වල්පල් දොඩවන මිනිස්සු නෙමෙයි. මේ පැය ඇතුළතම උත්තර දෙන්න ඕන කියලා එකක් නැහැනේ. ඒත් විදේශ අමාත්‍යාංශය උත්තර දෙන්නේ ඒ වෙලාවේ කරුණාකර සභාගර්භයේ ඉඳලා ඒක අහගන්න. ගරු කතානායකතුමනි දැන් මේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වෙලා තිබෙන මේ යුද්ධමය ගැටුම සහ ඒකෙන් ඇත්තටම අපේ රටේ ආර්ථිකයට විදේශ ප්‍රේෂණවලට ජාත්‍යන්තර වෙළඳාමට ඇති වෙලා තියෙන බලපෑම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ ඕන മന്ത്രിවරයෙකුට අදහස් ප්‍රකාශ කරන අයිතියක් තිබෙනවා. මම හිතනවා ඒක හැම පැත්තෙම වැදගත්. ඒක විපක්ෂ නායකවරයාට තියෙනවා අනිත් മന്ത്രിවරුන්ටත් තිබෙනවා. ඒ වගේම මෙවැනි ආකාරයේ හදිසි ජාතික වැදගත්කමක් සහිත ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම සඳහා තමයි 27 කියන අවස්ථාව තිබෙන්නේ. විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඒ අවස්ථා අද දෙකක් තිබුණා. එතකොට යුද්ධ පටන් ගත්තේ ඊයේ රෑ නොවේ අද උදේත් නෙවෙයි. විපක්ෂ නායකතුමාට තීන්දුවක් ගත හැකිව තිබුණා මේ මොහොතේදී කාලීනව වැදගත්ම ප්‍රශ්නය 27 ඉදිරිපත් කරන්න ඕනේ මොකද්ද කියන එක. එතුමා ඒ අවස්ථාව ගත්තේ නැහැ. ඒ වගේම අද සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් හැටියට ප්‍රශ්නයක් හැටියට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී නීතිඥ ගීතා හේරත් මැතිණිය ඉදිරිපත් කළ තිබෙන්නේ මේ මැද පෙරදිග යුද ගැටුම සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න ඉදිරිපත් කළ තිබෙන්නේ. මම ඒත් කියන්නේ විවාදය අතර වුණත් මේක කරන්නට පුළුවන්. ඒතකොට එතුමාලට අවස්ථාවක් දීලා තිබේදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය හැටියට ඒක භාවිතා නොකර අනවශ්‍ය ගැටුමක් හැදුවා. අනිත් ගරු කතානායකතුමන ඔබතුමා අවධානය යොමු කරන්න. ඒ අවස්ථාව ලබා ගැනීම සඳහා එතුමාලට ඊටාම සාධනීයව කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණා. නමුත් මේ മന്ത്രിවරු කීප දෙනා හැසිරිච්ච විදිය ගරු විපක්ෂ නායකතුමා කාටවත් අනුමත කරන්න බෑ. ඒ වෙලාවේ මයික් එක ඔන් වෙලා නැති වෙන්න පුළුවන්. නමුත් ඔබතුමාට කරපු අපහාසය ඒ කියපු වචන මට මයික් එක මේ වෙලාවේ තිබෙන නිසා මම ඒ වචන නැවත පුනරුච්චාරණය කරන්න යන්නේ නැහැ. හැබැයි මේ ගැලරින ළමයි එක අහගෙන හිටියා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අහගෙන හිටියා. ඒ අපහාස කරේ කතානායකතුමා වෙන පුද්ගලයෙකුට ඔබතුමාට නොවේ. මේ සභාවට මේ කතානායක පුටුවට මම කරුණා කරලා එවැනි ආවේගශීලීත්වයකට ගිහිල්ලා එහෙම වචන කතානායකවරට එරෙහිව පාවිච්චි කරන්න ගියොත් මේ පාර්ලිමේන්තුව සභාව තියාගෙන යන්න බෑ කර කතානායකතුමනි. කරුණා කරලා ඔබතුමාලා ඒ විදිහට හැසිරෙන්න එපා. ඒක කිසි තීරණයක් නැති වැඩක්. ගරු අජිත් ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමා ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨයෙක් රාජ්‍ය අමාත්‍යවරයෙක්. එතකොට ඒ පාවිච්චි කර වචන කතානායකවරයාට එරෙහිව ඒක මේ පාර්ලිමේන්තුව කිසිසේත් ගැලපෙන්නේ නැහැ. අවස්ථාව ගන්න පුළුවන් අවස්ථාව ලබා දෙනවා ගරු කතානායකතුමා. ඒකදී මේ හැසිරීම තමයි උන්වහන්සේලාගේ අපි අනුමත කරන්නේ කරුණා කරලා පාර්ලිමේන්තුවේ ගරුත්වය තියාගෙන යමු අපි. ගරු විපක්ෂ නායකතුමා. ගරු කතානායකතුමා. හරි මන්ත්‍රී ඔබතුමා කතානායකතුමාට අවස්ථාව දෙනවා. ඔබතුමාට. ගරු කතානායකතුමනි අපි මතු කරන්නට හැදුවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට ඔබතුමාට විනාඩියක් එකහමාරක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දෙන්න. ප්‍රශ්න මතු කරන්න. ගරු කතානායකතුමනි ඊශ්‍රායලයත් ඉරානයත් අතර ඇති වී තිබෙන මේ බරපතල යුදමය තත්ත්වය අද දවසෙත් ප්‍රවර්ධනය වෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා ඒක විශාල නොවේ කියලා යුදමය තත්ත්වය. නමුත් ඒක ඇත්ත වශයෙන්ම න්‍යෂ්ටික අවි යුද්ධයක් කරා යෑමේ බරපතල අවදානම තිබෙන මොහොතක අපි මතක් කරන්නට කැමති ඊශ්‍රායලයේ අපේ රටේ ශ්‍රී ලාංකික පුරවැසියන් 10000ත් 20000ත් අතර ප්‍රමාණයක් අපිට නිශ්චිතව ගාන කියන්නට අමාරුයි. ඒ රටේ සේවය කරනවා. ඒ රටේ ජීවත් වෙනවා. තවත් විශාල ප්‍රමාණයක් ඇති. ඒ අයගේ සුබ සාධනය වෙනුවෙන් රජයේ වගකීමක් තිබෙනවා අඩුම ගණනේ මේ වගේ අවස්ථාවකදී අපි මේ ප්‍රශ්නය අහන්නටත් පෙර මේ සභාවට කරුණු දැක්වීමක් කරන්න. අපේ රටේ අපේම රටේ පුරවැසියන් ඊශ්‍රායලයේ සේවය කරන ඒ අය වෙනුවෙන් මෙන්න මේ පියවරන් අරගෙන ඒ අයගේ ආරක්ෂාව ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අපි යම්කිසි
මේ ආකාරයේ පියවර අරන් තිබෙනවා කියන එක රටට පැහැදිලි කරන්නට ඕන. විපක්ෂයේ ප්‍රශ්න අහනකම් ඉන්නට අවශ්‍ය නැහැ. ඒ වගේ මතක් කරන්නට කැමතියි අපේ රටේ කර්මාන්ත පද්ධතියට. තේ කර්මාන්තයට, ඒ වගේම අපනයන ශේෂ්ත්‍රයට, ඒ වගේම තෙල් මිලට මේ වගේ බරපතල ප්‍රශ්නයක් පිළිබඳව අපි මේ කරුණු කාරණා එළිදරව් කරන්නට හදනකොට මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා විපක්ෂ නායකවරයා ප්‍රධාන සංවිධායකවරයා නැගිට සිටින්නේ මේ වල්පල් දොඩවන්න නෙමෙයි රටට බලපාන ජනතාවට බලපාන අපේ රටේ පුරවැසියන්ට බලපාන ප්‍රශ්නයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න. මේ සභාවේ මේක ඉදිරිපත් කරන්න බැරි නම් කොහෙද ඉදිරිපත් කරන්න කියලා. ඒ නිසා අපි මේ මොහොතේ රජයෙන් ඉල්ලීමක් කරනවා මේ කාරණාවට විධිමත් උත්තරයක් දෙන්න. ගරු ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක මම ඉතාම පොයින්ට් ඔෆ් ඕඩර් මම ඉතාම වැදගත් කාරණයක් මතු කරන්නේ. මේ කාරණේටම සම්බන්ධව. පොඩ්ඩක් ඉන්න. නෑ ගරු කතානායකතුමා. නෑ. ගරු කතානායකතුමා. අමාත්‍යංශ නිවේදන බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි හෙටට නෙද්දාල් ඒ කාරණාව තමයි එතුමා මතු කරේ. මේ කාරණාවම තමයි ගරු වාණිපක්ෂ නන්දකතුමා ගරු කතානායකතුමනි මෙතුමල්ලා මතු කරන ප්‍රශ්නයට ගරු මන්ත්‍රීතුමනි ගරු කතානායකතුමනි අද දින විපක්ෂයෙන් මතු කරන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒ කියන්නේ ඊශ්‍රායල් ඉරාන මේක පවත්වාගෙන යන ගරු බල අමාත්‍යංශ නිවේදන ගරු බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මන්ත්‍රී අමතුම කතා ඔබතුමා ගරු ගායතවරතුමනි අරු කතානායකතුමනි අපි ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් විතරයි මෙතන නගන්නේ. අපි වල්පල් දොඩවන මිනිස්සු නෙමෙයි. ඒ නිසා ඔබතුමා මම කියන්නේ මේ ඉරානය ගැන කතා කරොත් ගරු මන්ත්‍රීතුමා මේ කාරණාව තමයි දැන් මීට කලින් දැන් විපක්ෂ නායකතුමා පිරිසකට මේක බලපාන. ගරු විපක්ෂ නායකතුමා දැන් මේ කාරණාව කතා කරනවා. අවශ්‍යතාවයක් නැහැ දැන් කාරණාව. ඒ වගේම ඉන්ධන බෙදා හැරීමේ ප්‍රශ්නයක් තියෙනවා ඉස්සරහට. කරුණාකරලා මේ ගැන රජයේ සූදානමක් තියෙනවද? ඒ වැඩපිළිවෙල මොකක්ද කියලා අපිට කියන්න. මේකට ඉඩක් දෙන්න ඔබතුමා. අරු කතානායකතුමනි ඔබතුමාලා මතු කරන ප්‍රශ්නයට අද සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්නයට උත්තර ලබා දෙනකොට විදේශ අමාත්‍යාංශයෙන් පිළිතුරක් ලබා දෙනවා. මේ පැය ඇතුළතම උත්තර දෙන්න ඕන කියලා එකක් නැහැනේ. ඒත් විදේශ අමාත්‍යාංශය උත්තර දෙන්නේ ඒ වෙලාවේ කරුණාකර සභාගර්භයේ ඉඳලා ඒක අහගන්න. ඒ වෙලාව ඉන්න සභාගර්භයේ දැන් ඉන්න වගේම ඉතියානම් එතකොට මේක මාධ්‍යවල යාවි. විදේශ අමාත්‍යාංශයෙන් හවස උත්තරයක් ලබා දෙනවා. කවුරුත් මේගොල්ලෝ නෑ කතානායකතුමා.